හයි ගයිස් කොහොමද ඔයාලට ඔන්න අද ගොඩක් කාලෙකින් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඇත්තටම මට සමා වෙන්න මට වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණාට ඉතින් අපි යමු. මගේ ලයිෆ් එකේ චේන්ජින් ගොඩක් වුණා. ඉතින් මම ඔයාලත් එක්ක ඒව ඉස්සරහට ෂෙයා කරගන්නම් අනිවාර්යයෙන්ම. ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මම අද vlog එක shoot කරන්න හිතුවේ මම මගේ second year එක පටන් ගන්නවානේ. ඉතින් මම ඒකට ready වුණ විදිහ තමයි අද මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි කුරුණෑගලට ආවා. ටවුන් එකට ආවා. ටවුන් එකට ඇවිල්ලා දැන් මේ ගෙදර යන ගමන් ඉන්නේ. ගෙදර යන ගමන් ඉතින් පොඩ්ඩක් ප්ලේ ග්‍රවුන්ඩ් එකේ පොඩි වෙලාවක් ගත කරලා යන්න ඕනි කියලා හිතුවා. මොකද මෙතන පුදුම සැනසීමක් තියෙන මෙතෙන් ආවට පස්සේ. ඒ කියන්නේ හරිම නිස්කලංක හැඟීමක් දැනෙන්නේ. ඉතින් මෙතන හරීම නිදහස්. ඉතින් ඒ නිසා අක්කයි මයි හිතුවා මෙතන පොඩි වෙලාවක් ඉඳලා යන්න. ඉතින් ඔයාලට පේනවද ළමයි හරිම නිදහස් හැඟීමක් නේද දැනෙන්නේ. මෙතෙන් ආව කෙනෙක් නම් දන්නවා ඇති ඒ හැඟීම මොන වගේද කියලා. ඉතින් මම දැන් හදන්නේ මගේ second year එකට මට ඕනේ පොත් වගේක් ගන්න තමයි මම මෙතෙන් ආවේ. ඉතින් අපි බලමු මම මොනවද ගන්න කියලා. මම ඇත්තටම මෙතනින් ගත්තේ පොත් විතරයි. අනිත් ඔය ස්ටේෂනරි අයිටම්ස් මට ගොඩ තියෙනවා. ඒවා පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් බොරුවට සල්ලි නාස්ති කරලා තේරුමක් නැහැ. ඒ නිසා මම අවශ්‍ය පොත් ටික විතරයි ගත්තේ. ඉතින් මේ පේනවනේ ඔයාලට මේ ස්ටේෂනරි අයිටම්ස් තියෙද්දි ඉතින් ගන්නම හිතෙන්නේ නත් මං එදා ගත්තේ නැහැ. මගේ හිතටම මම කමාන්ඩ් එකක් දාගෙන හිටියා මම මේවා ගන්නෙ නැහැ කියලා. ඉතින් පොත් ටික විතරක් අරගෙන ආවා. ඊට පස්සේ මම ආවේ ඒ බුක් කවර් එකට දාන්න ඕන print එකක් බුක් කවර් එකක් මේ මම ඩිසයින් කරලා ඒක මම print කරගන්න තමයි මේ ආවේ. ඉතින් ඒකත් print කරගෙන මම දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ. ගෙදර ඇවිල්ලා මේක B5 size එකට කපා ගන්න ඕනේ. ඉතින් ඒ කපාගෙන ඊටු වැඩ ටික කරන්න තමයි දැන් තියෙන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකේ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා බලන්න. ඉතින් ළමයි ඔයාලට මං කියන දේවල් ඇහෙනවද මන්ද මෙතන මම දැන් ගෙදර නෙවෙයි ඉන්නේ. මම දැන් බෝඩ් වෙලා ඉන්නේ. මං ඒ වගේ විස්තර මං ඔයාලත් එක්ක මං පස්සේ ෂෙයා කරගන්නම්. ඉතින් මගේ බෝඩිම තියෙන්නේ මේ පාර අයිනමයි. ඉතින් ඒ නිසා වාහන සද්ද හැම වෙලේම ඇහෙනවා. ඒකට ඉතින් සෝරි වෙන්න ඕනේ. ඔයාලට ඇහෙනවද නැත්නම් හෝන් සද්ද එහෙම ඇහෙනවා. ඉතින් මම දැන් මේ පොත් වලට කවර දාන ගමන් තමයි ඉන්නේ. second day එකට ready වුණ විදිහ තමයි ඉතින් මම ඔයාලත් එක්ක අරගෙන ආවේ. මුලින්ම පිළිවෙලට පටන් ගත්තාම ඒ ඊය එකම ලස්සනට අපේ වැඩ ටික කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවද දන්නේ නැහැ ළමයි. පේනවද දන්නේ නැහැ නෙවෙයි පේනවනේ. බලන්නකෝ මගේ ෂූට් මැනික. ඉතින් මට මෙයාව බලන්න වෙන්නේ වීකෙන්ඩ් එකට විතරයි. ඉතින් බලන්න මෙයා මගේ ළඟටම වෙලා ඉන්න හැටි. මට මේක ස්පීඩ් කරන්න හිතුනේත් නැහැ. මොකද එයා බලන්නකෝ ළඟට වෙලා ඉන්න අපූර්ව. ඉතින් මට හරිම දුක හිතුණා. මම දැන් මේ වීඩියෝ එක එඩිට් කරන්නේ බෝඩිමේ ඉඳගෙන. ඉතින් බලන්න ළමයි මට මාර දුකයි. එයා නෑනේ මල් ළඟ දැන්. ඔයාලටත් මේ වගේ පූස් යාළුවෙක් හිටියානම් ඒ දුක කොහොමද කියලා තේරෙනවා. ඉතින් මෙයාලා ඉන්නකොට ඒක වෙනම ෆීලින් එකක්. ඒ කියන්නේ මගේ ඉතින් ඇත්තටම සමා වෙන්න ඕනේ මට වීඩියෝ එකක් අරගෙන ඉන්න බැරි වුණා. ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් ඒ කට්ටියන්ට මම පුළුවන් විදිහට රිප්ලයි කරා. ඇත්තටම මට වීඩියෝ එකක් අරගෙන ඉන්න බැරි වුණේ මම දැන් ජොබ් එකක් කරනවා. ඉතින් ඒ ජොබ් එක කරන්නේ ගෙදරින් පොඩ්ඩක් ඈත නිසා මම බෝඩ් වෙලා ඉන්නේ. ඉතින් එතකොට මම ගෙදර එන්නත් රෑ වෙනවා. මේ ඊයර් එකේ මුල් මාස දෙකේ මට ෆස්ට් ඉයර් එකේ එක්සෑම් තිබුණා. ඒ නිසා ෆෝන් එක අතින්වත් අල්ලන්න වෙලාවක් තිබුණ නැහැ. මොකද ජොබ් එකටත් ගිහින් ඇවිල්ලා තව පාඩනුත් කරන්න ඕනනේ. ඉතින් ඒ නිසා මට වීඩියෝස් රෙකෝඩ් කර කර ඉන්න වෙලාවක් තිබුණ නැහැ.
ඉතින් ඒ නිසා තමයි ගොඩාරියක් වීඩියෝ ගේන්න බැරි වුණේ. ඉතින් මම ඔයාලත් එක්ක ඉස්සරහට බෝඩින් එකේ ඉඳගෙන වීඩියෝස්ුයි ගෙදර ගියාම ඒ වීඩියෝස්ුයි හැම දෙයක්ම ෂෙයා කරගන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉතින් අපි ඔයාලා මාත් එක්ක කලින් හිටිය වගේම ටිකටම එකතු වෙලා ඉන්න ලස්සන වීඩියෝස් වලින් මම ඉස්සරහට අරගෙන එනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි මම ඩිසයින් කරගත්තේ කවර් පේජ් එක. දැන් ඉතින් තියෙන්නේ වැඩ පටන් ගන්න තමයි. ඉතින් ඔයාලත් එක්ක මම ඉස්සරහට දිගටම වීඩියෝ කන්ටිනියු කරන්න යනවා. ඉතින් එතකන් මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ තමයි මම ඩිසයින් කරගත්තු විදිහට අවසාන අවුට්පුට් එක එන්නේ. ඉතින් බලන්නකො ලස්සනයිද කියලා. ඉතින් ඔයාලත් වැඩක් කරන්න කලින් මෙන්න මේ විදිහට ඕගනයිසින් වෙලා වැඩ කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මම අදට ගිහින් එන්නම්. බයි.